ඒ වගේම දැන් ඔය කියන කරුණු කාරණා එක වැතුනේ දැන් ප්‍රතිකාර ක්‍රමවේදයන් ගැන අපි මතක් කරද්දී කොහොමද තියෙන්නේ? අපේ දෙපාර්ශ්වයම හඳුනාගත්තා කියමුකෝ. මොනම හරි පාර්ශ්වයක යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලු කාරණා වලට පිළියම් හොයාගෙන යන්නටත් එපා. මොකද මේ සඳහා හොඳම පිළිතුර තමයි අවසානයේ දරු පැටියෙකු ලබා දීම. ඒ වෙනුවෙන් කොයි වගේ ප්‍රතිකාර තියෙනවද අද වෙනකොට? අද වෙනකොට ප්‍රතිකාර ක්‍රම පුළුල් වෙලා තියෙනවා. විශේෂයෙන් බටහිර විද්‍යාවේ දියුණුවත් එක්ක විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එතකොට දැන් මගේ සබ්ජෙක්ට් එක ආයුර්වේද හින්දා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ දැන් ඇවිල්ලා තියෙනවානේ IUI ප්‍රතිකාර. හැබැයි කෙනෙක් දන්නේ නැහැ මේවා ඈත අතීතයේ ආයුර්වේදයේ කරපු ඒවා කියලා. ඒකට ආයුර්වේදයේ තියෙන උත්තරවස්ති කියන්නේ අපි IUI එකක් කරනවා වගේම ඇතම් අවස්ථාවලදී ශුක්‍රාණු සෛල අරගෙන ගර්භාෂය තැන්පත් කිරීම, සමහරක් වෙලාවට කසාය තෙල් වර්ග අපි මේ ගර්භාෂයට යොමු කරලා මේ තියෙන බ්ලොක් තියෙනවා නම් ඒවා අයින් කරන්න, වෙනත් එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ තත්ත්වයන් නම් ඒ සඳහා ප්‍රතිකාර කරන පුළුල් බොහොම මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ තියෙනවා. ඒතර පිරිමි පාර්ශවයේ විශේෂයෙන් සලකපුවාම අපි ඔවුන්ට අභ්‍යන්තර ඖෂධ ලබා දීම අනිවාර්යයෙන්ම කරනවා. මොකද ඔවුන්ගේ රුධිර ගමනාගමනයේ ගැටලු දැන් අපි මේවා හඳුනා ගන්න අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, ස්ක්‍රෝටම් සහ ඩොප්ලර් පීනිස් කියන පරීක්ෂාවන් සිද්ධ කරනවා. සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලිසිස් එකක් විතරක්ම නෙමෙයි කරන්නේ. ඇතැම් අවස්ථාවලදී පිරිමි පාර්ශවයට මේ මදසරු භාවය ඇති වෙන්න හේතු වෙනවා පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වෙන ඉදුමම. එතකොට මේ தത്വයට හොඳම ප්‍රතිකාර තියෙන්නේ ආයුර්වේදයේ. ඉතින් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අභ්‍යන්තර ඖෂධ ලබා දීම සිද්ධ කරනවා. ඊළඟට ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්ස්. සිගරට් බොනවා නම් මත්ද්‍රව්‍ය භාවිත කරන ඒවා නවත්තන්න. ඊළඟට මේකට විශේෂයෙන් සුදුසු ව්‍යායාම, කේගල් එක්සර්සයිස් වගේ දේවල්. එතකොට මූලබන්ධ වගේ යෝග ක්‍රම මේ දේවල් උපදෙස් ලබා දීම සිද්ධ කරනවා.